මම ටීනා. හලෝ. ඔන්න අද ඔයාලත් එක්ක කතා කරන්න අපේ ටීනා ෂනෙල් ඇවිල්ලා ඉන්නවා. හයි ටීනා. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල වැඩ වගේක් තියෙනවා. අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට ෆිල්ම් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. තව ඉතින් මියුසික් වීඩියෝ එකක් රිලීස් වෙලා තිනවා. මගේ ෆෑන්ස්ලාට කියනවා අනිවාර්යෙන් බලන්න කියලා. මොකද්ද මියුසික් වීඩියෝ එක? බාචිගේ. මොකද්ද? මොකද්ද මියුසික් වීඩියෝ එක? අර චපල වැඩේනේ. තත්තට වාගේ වීඩියෝ එක. මගේ ෆෑන්ස්ලාට කියනවා අනිවාර්යෙන් ඒක බලන්න කියලා. ඔය වාට් මොන් ෆෑන්ස්ලා කතා කරනවා ටීනා. say hi. hi කෞෂි. ඉතින් ටීනා මොනවද කොහොමද ෆිල්ම් එකේ වැඩ කටයුතු? ෆිල්ම් එකේ වැඩ කටයුතු හොඳයි. දැනට මගේ ෆිල්ම් එක පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ. ප්‍රියන්තගේ අනිත් ෆිල්ම් එකේ වැඩ කටයුතු හින්දා. ඉතින් තව ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා ලව් ඉන් පැරිස් කියලා. ඒක ඔක්තෝබර් වල තමයි තිරගත කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මම ඒකට දැන් මේ දවස් ටිකේ රෙඩි වෙනවා. ඕවා තමයි මගේ ෆෑන්ස්ලාට කියන්න තියෙන්නේ. ඉතින් හැමෝටම කියනවා මගේ Facebook එකට ඇවිල්ලා මට අනිවාර්යෙන් කතා කරන්න. මොකද ඕගොල්ලන් තමයි මගේ ශක්තිය අනිවාර්යෙන්ම. ඉතින් එන්න අනිවාර්යෙන් හැමෝටම ආරාධනා කරනවා මගේ වැඩ බලන්න, මගේ ෆොටෝ ෂූට්ස් බලන්න, මගේ ප්‍රෝග්‍රෑම්ස් බලන්න. ඒක තමයි කියන්නේ. පැරිස් ෂෝ එක ගැන මොකක්ද හිතන්නේ? පැරිස් ෂෝ එකම අනිවාර්යෙන් මොකද ලංකාවේ මං හිතන්නේ ඒක ගොඩ දෙනෙක්ට ඒ සුදුසුකම ලැබෙයි කියලා පැරිස් යන්න. ඉතින් මම අතරම මොඩල් කෙනෙක් විදිහට සෑහෙන ආඩම්බරකින් ඉන්නේ. මොකද මට මම ලංකාවේ පළවෙනි වතාවට කෙනෙක් පිටරට ෆිල්ම් එකකට ජොයින් වෙන්නේ. අනිවාර්යෙන්. ඔව්. මට දන්න විදිහට දැන් මෑත කාලේදී මං හිතන විදිහට මට තමයි එහෙම යන්න තියෙන අන්ති පැරිස් එක කියන්නේ හොඳ රටක්. ඉතින් හැමෝටම කියනවා ඉතින් මගේ ෆිල්ම් දෙක එනකම් පොඩ්ඩක් ඉන්නිවසීමෙන් බලාගෙන. කොහොමද ෆිල්ම් එකේ ආරාධනාව ලැබුණේ? ආරාධනාව ලැබුණේ ඇත්තටම මට මගේ දන්න අකි කෙනෙක් මම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා ෆිල්ම් එකට. ඉතින් එයාත් කැමති. ඒ වගේම විශ්වගේ ගොඩක් විශ්ව මතක් කරන හැම වෙලාවෙම මාත් එක්ක මුලින් ඉඳලම හිටපු කෙනෙක් මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඉතින් මාත මේන මාර්ගෙ මට උදව් කරපු ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ වගේ විශේෂ කෙනෙක් තමයි ඉතින් විශ්ව කියන්නේ මගේ සහෝදරයෙන් මට අයියා කෙනෙක්. ඉතින් මම හරි ආදරේ විශ්වට. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. අපිට අනුරුත් වෙනවා ගහ ගන්න බැන ගන්න. ඉතින් කොහොමද මොනවද දෙන අලුත් මේ අද ආව මිසිස් යුනිවර්ස් එකේ ජජ් කරන්න? අද ඔය ඇත්තටම ඇවිල්ලා තියෙන අපි කොග්ගලනේ. කොග්ගල සවුත් බීච් එකට ඇවිල්ලා තියෙන්නේ ජජ් කරන්න. ඉතින් ඇත්තටම කියන්න ඕනේ හොඳ කියන්නේ මේක මිසිස් ඉඳ ඇත්තටම හොඳ අද ෆිගර් එක තමයි බලන්නේ. මොකද මගේ ෆිගර් එක හරි ලස්සනයි නේ. දාලා තියෙන ෆිගර් එක තෝරන්න. ඉතින් ඇත්තටම හොඳයි. හොඳ කියන්නේ මම හිතන කට්ටිය ගොඩක් හිතනවා කියලා ස්කින් එක ගැන නේ. කෙනෙක් අපිට එවලා දෙන විශ්වයිගේ can't you recognize name ඉසුරු සඳරත්න. ඇත්තටම මේ වෙලාවේ අපිට එනම නම් හොයාගන්න අමාරුයි. අපි ටීනාක්ගේ ඉන්ටර්විව් එකක් ගන්න. මේ මොකක්ද ඉතින් ගොඩක් හොඳ කට්ටිය ඉන්නවා. ඉතින් හැමෝටම කියන අනිවාර්යෙන් පැජන්ට් එක බලන්න එන ෆයිනල් එකේ අගෝස්තු 14 හොටෙල් අගෝස්තු 17 හොටෙල් රාමඩා. 17 හොටෙල් රාමඩා එකේ තමයි තියෙන්නේ. හැමෝටම ආරාධනා කරනවා අනිවාර්යෙන් එන්න කියලා. මොකද හොඳ තරගයක් බලාපොරොත්තු වෙයි. මම හිතන්නේ හොඳ දෙන්නෙක් ඉන්නවා. මට මගේ හිතේ ඉන්නවා දැනට දෙන්නෙක් විතර මම තියාගෙන මට කියන්න බෑ දැන් විශ්ව. බැලි මෙලි කරන්න එපා. මට කියන්නත් බැරිද? බෑ ඔයාලා කියන්නේ නෑ. බෑ. එහෙම කියන්නේ. ඉතින් අපි ඒකට ඔක්කොටම සුබ දැන් top 5 මම සිලෙක්ට් කරගෙන මම හිතනවා ඉතින් මේ පස් දෙනාගෙන් කවුරු හරි අනිවාර්යෙන් මෙයි කියලා. Hi Tina, hi Vishwa, how are you guys doing? Good. ඉතින් ඔයා කොහොමද මේ ලංකාවේ ටෙලි නාට්‍යවලට ජොයින් වෙන්න ආසාවක් නැද්ද? ඇත්තටම ටෙලි ඩ්‍රාමාස් වලට නම් මගේ ගොඩාක් ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ විශ්වත් එක්ක. කියනවා ටෙලි ඩ්‍රාමා මට ඇවිල්ලා නැතුව නෙමෙයි ඇවිල්ලා තියෙන. හැබැයි මම ආස නැහැ. මොකද දැන් මගේ කියන්නේ ගොඩක් මගේ අවස්ථාව තියෙන මම මොඩල් කෙනෙක්. මම කොච්චර දැන් මට ෆිල්ම්ස් ආවත් මම නිලියට වඩා මම ආස මගේ මොඩල් ජීවිතේට. ඉතින් හැමතිස්සෙම කියනවා මොකද මම ආවේ ඒකෙන්නේ. ඉතින් හැමෝටම ඉතින් ඉදිරියට හොඳ නිලියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. සල්මාන් ඒජේ පියුමි හංසමාලි ෆස්ට් අපි දන්නේ කවුරු දිනයිද කියලා. ඉතින් ඒක. ඉතින් පියුම බලමු අගෝස්තු 17 ඔයාලා ඔක්කොමලා එන්න හොටෙල් රාමඩා එකට. අනිවාර්යෙන්. ටීනාක්කි ඔයා ලස්සනයි. සුරාජ් මදුසංක. සුරාජ් හැමදාම මත් එක්ක ඉන්න සුරාජ්. ඉතින් කියන්න ටීනා මොකද හිතන්නේ ඔයා මොඩල් කෙනෙක් හැටියට අලුතින් මේ ඉන්න ඔක්කොම විවාහ කරු රැචිනියෝ.
ඔයාලට මොකක්ද දෙන්න තියෙන ඇඩ්වයිස් එක යාළුවා? ඇත්තටම ඇඩ්වයිස් එක කියන්නේ මොඩල් කෙනෙක් වෙන්න ලේසි නැහැ. ඇත්තටම ඒ කියන්නේ විවාහක රූරජ්න කියන ඇඟ ඇත්තටම ගොඩක් මේන්ටේන් එක ගොඩක් අමාරු දෙයක්. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ ළමයිත් එක්ක තමයි මේ දේවල් වලට සහභාගී වෙලා ඉතින් ගෙදර ගොඩාක් වැඩ ඒගොල්ලන්ට ඒ කියන්නේ කරගන්න බැරි වෙන මේ අවස්ථාවේ. මොකද මෙහි නැවතිලා දවස් දෙක තුන තමයි ඉන්නේ. ඉතින් හැබැයි ඒ වගේම විශේෂයෙන් මේකේ මම මතක් කරන්න ඕනේ මලිත් රණසිංහ. එයා තමයි මේකේ ලොකු කාර්යයක් කරන. ඒ වගේම විශ්වයේ වගේම ඩිසයිනර් මේකේ ෆැෂන් ඩිසයිනර් ශෙරුක අක්කි, අර්ජුන අයියා කොරියෝග්‍රාෆර් නිලු අක්කි. ඒ හැම දෙනාගේම සහයෝගය ඇතුව තමයි මේ කට්ටිය ගොඩක් මේ ගර්ල්ස් ඉදිරියට යන්න ගොඩක් ශක්තිය ලැබෙන්නේ. වගේම ගොඩක් ඒගොල්ලන්ට දේවල් කියලා දෙන්නේ මේ කට්ටිය තමයි. ඉතින් ඒ කට්ටිය නැතුව මේගොල්ලන්ට මේ වැඩේ කරගන්න බෑ. දැන් ඔයා ආධාර තීරණයක් දුන්නද? මොකද්ද? ඔයා තෝර මිනි පැජන්ට්ස් වල? ඔව් අනිවාර්යෙන් මම කිසිම කෙනෙක්ට ඒ කියන්නේ මගේ ෆීල්ඩ් එකේ වැඩ කරන අය හිටියත් මම කිසි කෙනෙක්ට මේ ඒ කියන්නේ මම ෆේවරේෂන් කීරවත් කරන්නේ මොකද මමත් පැජන්ට් වල ඉඳලා ආපු කෙනෙක් හින්දා මට ඒ දුක තේරෙනවා. ඒ නිසා අලුත් ළමයට මම ඒ කියන්නේ මට බලන්න දුන්නේ ඒකට මම අනිවාර්යෙන් සංජය කියන nice hair Tina looking nice. thank you රසිත. ඉතින් මං හැමෝටම සාධාරණ ලෙස ජජ්මන්ට් එක දීලා තියෙනවා. හරි දැන් ටීනා ඒ විවාහ කරු රැචිනියනේ. දැන් මොඩල් කෙනෙක් දැන් අප්කමින් මොඩල්ස් ලංකාවේ බිහි වෙනවා. ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ? ගොඩාක් අය ෆොටෝ ෂූට් කරන්නේ. ඔව් අනිවාර්යයෙන් කරපුවාම නිකන් මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්ද? බෑ අනිවාර්යෙන් ඒක මතක් කරගන්න ඕනේ. විශේෂයෙන් මොඩල් කෙනෙක් කියන්නේ එහෙම ලේසියි මම කියන්නේ හිතන්නේ ගන්න එපා මොඩල් කෙනෙක් කියලා. මොකද මම මේ තැනට ඇවිල්ලා තියෙන ගොඩක් මහන්සි වෙලා මෙච්චර කල් වැඩ කරලා. ඉතින් හැමෝම හිතන්නේ දැන් මම ගොඩක් දකින්න දෙයක් තමයි මේ ඩාන්සින් කරන අය ඇවිල්ලා තියෙන මොඩල්ස්ලා විදියට. හැබැයි ඒකේ සුදුසුකම් තියන අය තියෙන නැති අයත් තියෙනවා. හැබැයි චමක්කනේ නෑ අනේ අයියෝ මම එළම ඩාන්ස් කෙනෙක් හැටියට ඔව් හැබැයි මෙහෙම මම නම කාගේවත් මෙන්ෂන් කරන්නේ. හැබැයි හැමෝම හිතන්න බා ෂූට් එකක් කරපු පළියට කමර්ෂල් එකක් කරපු පළියට Taman මොඩල් කෙනෙක් කියලා. මොඩල් කෙනෙක් කියන්නේ ඒක නෙමෙයි. හොඳට එඩියුකේටඩ් වෙන්න ඕනේ. හැම පැත්තෙම අනිවාර්යයෙන්ම ලස්සන තියෙන්න ඕනේ. ඒ වගේම හයිට් එක සාමාන්‍යයෙන් විදිහට තියෙන්න ඕනේ. ඒකම ෆිගර් එක මේන්ටේන් කරන්න ඕනේ. හැමදේම තියෙනවා. සමීර පෙරේරා අහනවා ඉස්සරහට ඔයා ලංකාවෙම ඉන්නද බලාපොරොත්තුව කියලා. දැනට නම් ලංකාවේ තමයි ඉන්න බලාපොරොත්තුව. ඒ කියන්නේ පිටරට වලටත් මට chance ඇවිල්ලා තියෙනවා. හැබැයි මම තාම එහෙම යන්න ලොකු මේක නැහැ. හිතුනොත් මම සමහරට ඉදිරියට යන්න පුළුවන්. සංක සිල්වා අගෝස්තු 10 තමයි මිසිස් ශ්‍රී ලංකා for මිසිස් යුනිවර්ස් ෆයිනල් තියෙන්නේ. හොටෙල් රාමඩායකේ. ඉතින් ටිනන් කියන්නේ ෆොටෝ ෂූට් එක ගැන. ෆොටෝ ෂූට් කරේදී මං කියන්නේ හැමෝටම එන්න තියන අයට එහෙම හිතන්න එපා. ඕගොල්ලෝ මේ හොඳ টপ මොඩල්ස්ලා කියලා. ඉතින් ගොඩක් දේවල් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. දන්නේ නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් දන්නේ කාගෙන් හරි අහන්න. මම අලුතෙන් එන අයට කියන්න තියෙන මම ඕනේ කෙනෙක්ට උදව් කරන්න කැමැත්තෙන් ඉන්න. ඒ වගේම ක්ලාස් කරන අය ඉන්න. දන්නේ නැත්නම් සමීර අය ක්ලාස් කරනවා. ඒ කියන්නේ එතකොට තව කවුද අපි අර්ජුන අයලා ක්ලාස් කරනවා. එතකොට ගොඩක් ක්ලාසස් කරන අයින ඒ ගාටිය ගාවට යන්න ගිහින් ඉගෙන ගන්න දේවල් ඉගෙනගෙන මහන්සි වෙලා තමයි දැන් ඔයා මොකද්ද මේ හිතන්නේ දැන් මොඩලින් ක්ලාසස් ගැන ඒකත් දැන් ඔයාට තේරෙනවා ටික වැඩිනේ ලංකාවේ කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම වැඩි. හැබැයි විශ්ව ස්ටෑන්ඩඩ් එකක් තියෙන ඒවා හිතනවා. ඔව් හැබැයි මං හිතන විදිහට විශ්ව මොකද මොඩල්ස්ලා වෙන්න ගොඩාක් අය ඉන්න. අතන මාත් එක Facebook එකේ කට්ටිය කතා කරද්දී ගොඩක් අය කැමතියි මොඩල්ස්ලා වෙන්න. ඒ කියන්නේ දවසට කොහමද 10 දිනක් 20ක් විතර අනිවාර්යෙන් chat කරනවා. අපි ආසයි මොඩල් කරන්න අපිට කව හරි කියන්න පුළුවන්. ඔව් මං අහනවා ඒ අයට දෙන්න තියෙන අවවාදය මොකද්ද? දෙන්න තියෙන අවවාදය මම කියන්නේ ඉගෙන ගන්න තමයි. මොකද අපි කොච්චර දේවල් ඉගෙන ගත්තත් ඒක කවදාවත් අපිට කියන්නේ අහක යන්නේ නැහැ. මොඩල් කියන්නේ හැමදාම ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ කොච්චර ඉගෙන ගත්තත් මදි වෙන්නේ. කියන්නේ අපි දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක අපි තනියම මේ ක්‍රියේට් කර ගන්න නම් මෙහෙම කරොත් මේක හොඳට තියේ ෆොටෝ ෂූට් එකකට ගියත් එහෙමයි. කියන්නේ ගොඩක් අය මම කියන්නේ මෙහි දේවල් ඉගෙන ගන්නට වඩා ඉන්ටර්නැෂනල් දේවල් බලන්න. ඉන්ටර්නැෂනල් මොඩල්ස්ලා ෆලෝ කරන්න. අයියෝ චමත්ක පව. නෑ නෑ අපි චමත්ක ගැන කිව්වේ ඩාන්ස් කෙනෙක් හැටියට එයා ලංකාවට කරලා තියෙන්නේ හොඳයි කියලා. වරද්ද ගත්තා. මෙයා කිව්වේ ඩාන්සර්ස්ලා මොඩල් කරනවා කියලා. එයා කිව්ව උදාහරණයක් ගන්න චමත්කා මොඩල් ඩාන්ස් කෙනෙක් හැටියට දැන් අගෝස්තු 11 මිස් ඒෂියා තරඟට යන්නේ එයා. අන්න එයා සාධාරණයක් කරලා තියෙනවා. සංජු ඔයා මං හිතන්නේ වරදවා තේරුම් අරගෙන අපි කියන්නේ එයා ඇත්තටම හොඳ ළමෙක් ඩාන්ස් කෙනෙක් හැටියට එයා තමයි සාධාරණයක් කරන්නේ. බට් සමහර ඩාන්සර්ස්ලා ඉන්නවා
මොඩල් කරන්න ඇත්තටම බෑනේ. නෑ මම කියන්නේ මොඩල් කරන්න ආවට කමක් නැහැ. ඒක දැනගෙන ඒක කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. නිකන් ආවට ගියාට මම කියන්නේ මම මොඩල් කෙනෙක් නිසා මම කැමති නැහැ මගේ ජොබ් එක කවුරුත් ඇවිල්ලා මේ ෆීල්ඩ් එක කනවට. ඉතින් ඇවිල්ලා හරි විදිහට මොඩල් කරලා ඉදිරියට යන්න. මොකද මගේ ජොබ් එක මේක මම මොඩල් කෙනෙක් විදිහට මොකද ලංකාවේ මිනිස්සු අනිවාර්යෙන් ටීන කෙනෙකුට දාන්නනේ මොඩල් කෙනෙක් කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඒ ජොබ් එක හරියට රෙක්ස් තමා කරන එකට හරියට මුලින්ම ඒකට ආදරය කරන්න. ඒක තමයි ලොකුම කාර්යය මට කියන්න තියෙන්නේ. ඉතින් ආදරය කළා තමන් මොඩල් කරන්න කැමැත්තෙන් ඉන්නවනේ. ඒකට මහන්සි වෙන්න, ඒක ගැන හොයන්න. ඒව තමයි කියන්න තියෙන විශ්ව. අන්න ඉෂී පීරිස් කියනවා ටීන හෙයා කට් එකෙන් කලර් එක චුට්ටක් වෙනස් කරා නම් you look gorgeous. ඒක නේද? හරි ඒක හිතලා බලන්නම් මම නේද? මේ දවස්වල වැඩ වැඩි හින්දා මේ වෙලාවක් නෑ මේ කල කරත් ඉන්න. හරි මම ඔයා කියන එකෙන් පිළිගන්නම්කො එහෙනම්. ඉතින් තව මොනවද ඔයාට වගේ ආදරණීය ෆෑන්ස්ලාට කියන්න තියෙන්නේ? ආදරණීය ෆෑන්ස්ලාට කියන්න දෙන හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා තමයි. මොකද මේ ෆීල්ඩ් එකේ ගත්තොත් විශ්ව ඔයාලා දන්නව ඇති. ඒක කියන්නේ ඇත්තටම අපිත් එක්ක මේ කැපිලි කෙටිලි අම්මෝ මේ ළඟින් ඉන්නයි. මම හිතන්නේ මේ දැන් මේ මොහොතේ සමහර අය බලනවා ඇති මගේ මේ වීඩියෝ එක. විශේෂයෙන් කියන්න ඕනේ මේ මගේ ෆෑන්ස්ලාට. මොකද මේ ෆීල්ඩ් එක ඇත්තට අපි මේ හිතතන සුන්දර ෆීල්ඩ් එකක් නෙමෙයි. ඉතින් හැමෝම මූණට කතාව බහ කරලා හිටියට අනිත් පැත්තෙන් කපන අය තමයි ඉන්නේ. ඉතින් මම මේ ෆීල්ඩ් එකට බොහොම අමාරුවෙන් ඇවිල්ලා ඉතින් මගේ මේ මෑත කාලේ වෙනකම් හොඳ යාළුවෙක් හිටිය එහෙන බොක්ක දෙන්න වගේ නිකන් එහෙන එකට ඊට පස්සේ හතර වටේටම ගිහිල්ලා මං ගැන එක දේවල් කියලා තිබුණා. ඉතින් මම එයාට විශේෂයෙන් කියන්නේ මේක කියන්නේ මොන හරි කියන්න දෙන නෑ ඇවිල්ලා මූණට ඩිඩෙක් මාත් එක්ක කතා කරන් තැන් වල ගිහිල්ලා මගේ මේ නම කැත කරන විදිහ දේවල් කරන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාට තමයි මේක ගොඩක් දුරට බලපාන්නේ. මොකද ඔයාලා එහෙම ලේසියෙන් මගේ නම නම් කැත කරන්න හම්බෙන එක නැහැ. මොකද දැනට ඔයාට හිටපු කාලයක් තිබුණා. ඒ වගේම දැන් ඉන්නේ කියන්නේ එක එකනා එන කාලවල තියෙනවනේ ශේස්ත්‍රී. ඉතින් ඔයාගේ කාලේ දැන් ඉවරයි. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. විශේෂයෙන් මිතින්ස කාට තීරසයා කරන්න එපා. වැඩ කරනකොට හොඳට හිතලා බලලා වැඩ කරන්න. මොකද ඒ වගේ ළඟින් ඉන්න යාළුවෝ හරි ඩේන්ජරස්. ඉතින් පරිස්සමෙන් යාළුවෝ ආශ්‍රය කරන්න කියලා තමයි අනිත් විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් එච්චරයි. ගියන් කසුන් කියනවා අපේ ඒවා කියන්නේ නෑනේ. මොකද්ද දන්නේ ගියන් කසුන් කිව්වේ නේ? මොකක්ද දන්නේ කිව්වේ අපි ඒව නම් ඉතින් බැලුවේ නෑ. ඇත්තටම දැන් ඔයාලා ෆෑන්ස්ලා කියලා තියෙන ඒවා ටිකක් කියෙවුවනම් හොඳයි වගේ නේද? ආයි මුණ ගන්න ඕනේ දෙයක් කියන්නේ. ටීනාකිට කොහොමද කියලා අරම හසීචේ. මම හොඳයි. නැත්නම් ඒගොල්ලෝ තරහ වෙනවනේ. චමත්කත් අහලා තිනවා දෙන්න මෙහි කියලා. හායි චමත්කා. හායි ඊට පස්සේ ලකි සුසිල් ජොයින් වෙලා තියෙනවා ඔයාගේ යාළුවෙක්. ඔව් ලකි හායි ලකි. ඉතින් සමහර විශ්වා එකක් කිව්වා අපි. ඉතින් තියෙන තවත් මොනවද ඔයාගේ විස්තර ෆිල්ම් එක ගැන කියන්නකෝ. කවද්ද ෆිල්ම් එක රිලීස් කරන්නේ? තාම විශ්ව ඒ ගැන මට තාම කියන්න බෑ. මොකද ඒකේ තව මට රූගත කිරීම කරන්න තියෙනනේ ෆිල්ම් එකේ. ඉතින් හරියට තාම ඉවර නැද්ද? නෑ ඉවර නෑ. ඒක නිසා දැන් මේ ගැන කියන්න බෑ. ඉතින් අපි බලමු ඉදිරියට මගේ ෆෑන්ස්ලාට ගැන අනිවාර්යෙන් බලාගෙන ඉන්න. ඉතින් සමීර පෙරේරා අහන ඔයාගේ ලංකාවේ තියෙන හොඳම මොඩල් ස්කූල් එක මොකද්ද? ඔයා හිතන. ඇත්තටම සමීර එහෙම මට මෙන්ෂන් කරන්න බෑ දැනට. මොකද එහෙම හරියටම කියන්න බෑ. එහෙම ලංකාවේ මම දන්නතමට ඇත්තටම එකක්වත් හොඳ ක්ලාස් එකක් දැනට නෑ. හැබැයි තියෙන ඒ වලින් මොකක් හරි ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ යන්න අනිත් ගොඩක්